රටේ ජලාශවල ජලධාරිතාව සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසනවා. ඒ අනුව හම්බන්තොට, මඩකලපුව, මොනරාගල, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි ඇතැම් ජලාශවල ජලධාරිතාව මේ වන විට 30%කටත් වඩා අඩු මට්ටමකට පහත වැටී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ. දිවයිනේ ප්‍රධාන ජලාශ 74හි සමස්ත ජලධාරිතාව 36%ක් දක්වා පහත වැටී ඇති අතර සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේදී වියලි කාලගුණයක් පැවතුනද මෙම වසරේ පවතින එල් නිනෝ කාලගුණ විපර්යාසය හමුවේ එම තත්ත්වය වඩාත් උග්‍ර වී ඇති බව ඔහු පෙන්වා දුන්නා. එමෙන්ම පවතින අධික තාපය හේතුවෙන් වැව් සහ ජලාශවල ජලය වේගයෙන් වාෂ්පීකරණය වී සිඳී යාම සිදුවන අතර මෙම තත්ත්වය හමුවේ ජල අවශ්‍යතාව ඉහළ යන නමුත් ජල සම්පත වේගයෙන් සීමා වෙමින් පවතින බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ. මෙවන් උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.